අපේ සුපායිසාවා අපි ජනාධිපතිතුමාට කරදර කරනවාද කියලා බලන්න. ඊට පස්සේ ජනාධිපතිතුමා hina වෙලා කියූ දෙයින් ගුවන් සේවිකාවන් දෙදෙනාගේ ඇස්වල කඳුළු පිරේ. මෙන්න මුහුණු පොතේ සැරිසරන රටම හොයන කතාවේ ඇත්ත නැත්ත. හටාර් එයාවේසි සේවයේ නියුතු ශ්‍රී ලාංකික යුවතියක් සිය මුහුණු පොතට එක්කල සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහ කර ලක්ව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සමග සිටින ඡායාරූපයක්ද ඇය සිය මුහුණු පොතට එක් කර තිබෙනවා. මේ තියෙන්නේ හැමෝම හොයන එම සටහනයි. යාළුවනේ මම අපේ ජනාධිපතිතුමාව මුණ ගැහුණා. මම හිටියේ දෝහා ඉඳන් කොළඹ යන ගුවන් යානයක. මගේ මව් රටට යන ගමන්. ඒ ගැන මම හිටියේ ගොඩක් සතුටෙන්. ඊට අමතරව මම වැඩ කරන අතරතුර අපේ ජනාධිපතිතුමාව මුණ ගැහෙන්න ලැබුණා. ඔහු අවංකවම හොඳම කෙනෙක්. හරිම කරුණාවන්ත සහ හරිම නිහතමානී පුද්ගලයෙක්. ඔයා හිතන්නේවත් නැහැ. ඔහු අපේ රටේ ජනාධිපති කියලා. මම සහ මගේ මිතුරිය ඉමාරා ඔහු සමග ඡායාරූපයක් ගන්න හිතුවා. නමුත් ඔහු සුවනින්දක. ඒ නිසා අපි ඔහු අවදි වනතුරු බලාගෙන සිටියා. අන්තිමට ඔහු අවදිව රීපෙෂ් වෙලා එනකල් අපි එළියට වෙලා බලාගෙන හිටියා. ඔහු එළියට ආවම අපි ඔහුට කතා කළා. ඔහු විනාඩි 15ක් විතර අපි එක්ක කතා කළා. සමහර විට ඊටත් වඩා වෙලා අපි එක්ක කතා කරමින් අපිට සවන් දුන්නා. ඔහු හරිම සංසුන්වයි කතා කළේ. අපි මේ කතා කරන්නේ ජනාධිපතිවරයා සමග බව දැනුනේවත් නැහැ. විනාඩි 5කට විතර පස්සේ අපේ සුපර්වයිසර් අපි යාට කරදර කරනවාද කියලා බලන්න ආවා. එයා hina වෙලා කිව්වා නෑ කමක් නෑ මේ මගේ අය කියලා. ඒ මොහොතේ මට හරිම ආඩම්බරයක් දැනුණා. මම ගෙදර යනවා. මගේම රටට යන ගුවන් යානයක වැඩ කරමින් සිටියා. ඒ වගේම මට අපේ ජනාධිපතිතුමා මුණ ගැහිලා කතා කරන්න ලැබුණා. මගේ හදවත අවංකවම ගොඩක් පිරීලා. යනුවෙන් තමයි ඇය සටහන් කරලා තිබුණේ. ඉතින් මේ සටහනට මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.